Hi everyone, welcome back to my channel. It's Angie here. So in this channel, I'll be sharing about life, the places that I go and different kind of stories. අද මේ අරන් එන vlog එක මට හරිම සමීපයි. මොකද අපි ලංකාවට ගිය ගමන ගැන තමයි මේ මුළු වීඩියෝ එක පුරාම තියෙන්නේ. හරිම විශේෂයි මේ ගිය ගමන. මොකද කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ අපි අනේක ගැන. So simply it was a surprise visit. එච්චරයි. බයික් අරන් යන්න. පොලිසියෙන් ඇල්ලුවා කියන්නකො ඉතින් මගුල. Pereira. අපේ ගෙදර යන ගමන් ඉස්සලම ගියා අපේ යාළුවෙගේ ගෙදර. එයාගේ නම රයිට්. මේ වීඩියෝ එක බලලම ඔයගලන්ට හිතා ගන්න පුළුවන් එයාගේ රියැක්ෂන් එක කොයි වගේද කියලා. අපේ ඊට පස්සේ කෙලින්ම ගියේ අපේ ගෙදර. මේ දොර අරින්නේ මගේ පුංචි. ටික වෙලාවක් ගිහින් තමයි එයා තුෂාන දකින්නේ. මේ තුෂාන දැකලා තමයි මේ දෙවනි පාරටත් ආපහු කෑ ගහන්නේ. අපේ කයිලි බව. මොකද අංජලි වෙන මේ තවන. මම ලංකාවෙන් යනකොට මෙයාට මාස 6යි. ඉතින් යාට මාව මතක නැහැ. චිව මම දකින්නේ අවුරුදු 3 මාරකට පස්සේ. එයා මම ඉංග්ලන්ඩ් එන්න අවුරුද්දකට කලින් ඩුබායි ගියා. දැන් බය වෙන්න එකපාර. සර්ප්‍රයිස් එන්න. ඒතර all together 3.5 years වලින් තමයි මට එයාව හම්බුනේ. සෝනිකෝ මං කම මෙයා පුංචි ඉගේ ගෙනාවා. ඉතින් කණ්ඩ විදියක් නැහැ නේ කිව්වා මම කිව්වා මං හදලා සීල් කරලා එවන්න තුවාල කියන්නේ අවිද ගන්න බැරි එක තියෙන්නේ මට. අපේ මේ කතා කරන්නේ හකීම්ට. හකීම් කියන්නේ අපේ ළඟම යාළුවෙක්. He is simply more than a friend. He is simply family for us. එයා මේ ගෙන්න ගන්න අපේම පොඩි ඇක්ට් එකක් දානවා. එයා වැටිලා කකුල කැඩිලා වගේ. ඉතින් ඒ තමයි මේ කෝල් එක. ඉන්නේ නම් පුතේ මගේ පුංචිත් නැහැ එකයි. හරි පුතේ මේකට එන්න ගිහිල්ලා එයාට තමයි ලොකුම අකරතැබ්බේ උනේ. එයාව ස්පීඩ් ඇවිල්ලා පොලිසියෙන් අල්ලලා හෙන ලොකු ජරමරයක් වුණා. අකින් කතා කරනෝනේ. අකින් ඒකලදි මට කෝල් කරේ. අම්මට උඩ. මං මේ විතර පුංචි නෑ පුළුවන් නම් අරන් එන්න මම මේ බෑග් එකයි කියලා කිව්වා. බයික් අරන් යන්න. පොලිසියෙන් ඇල්ලුවා කියන්නකො ඉතින් මගුල. අප්පට උඩ. මොකද? අයියල්ලු. මම දැනට කවුරු හරි බාන්න ඔය ඉස්සල් හිමීට එන්නකෝ. මම ෆෝන් එකක් ගත්තා ඔෆේ මගුල 100ට පහයි තියෙන්නේ මම පොලිසිය මට පොලිසිය බයික් එක ගත්තාම විනාඩි 40 පැයක් ඇතුළත මම නින්ද පිටියේ ආවද ඊගොඩි කි පොලිසියට ආව. එදාදා කකුල කැඩුන්නේ නැහැ බොරුනේ. ආතල් ගන්නවනේ මගෙන් මෙයාලා අයියෝ යනයි හා මේ තමයි ඩෙවින් තුෂාන්ගේ තවත් හොඳ යාළුවෙක්. කාදා
මේ තමයි මගේ මාමා. This is Tracy, the one who has been with me throughout everything. ලංකාවට ඇවිල්ලා දවස් 3ක් යනකම් අපි අපේ ගෙදර හිටියා. අපි මේ යන්න ලෑස්ති වෙන්නේ තුෂාන්ලෑ ගෙදර. අපිට ඕන වුණා තුෂාන්ගේ තාත්තගේ උපන්දිනේ දවසේ දොරකඩ ගාවට ගිහලා තාත්තව සර්ප්‍රයිස් කරන්න. දොරාරි නැතු යනවා. Happy birthday. And this turned out to be the best surprise. Happy birthday. Stormy come. Ya dah. Ada nih. Dari papa. මේ තමා දුනු තුෂාන්ගේ මල්ලි. මේ තමා අපේ ආදරණීය ලොකු අම්මා. ඊයේ ඇවිල්ලා හොරෙන් ඉඳලා අද ආවා. කොහොමද? ලොකු අම්මා කිව්වට මේ තුෂාන්ගේ ආච්චි. ආදරයට කියන්නේ ලොකු අම්මා කියලා. මේ ඉන්නේ ජනිත් මාමා. තුෂාන්ගේ මාමා. සමහරක් හැඟීම් වචනවලට පෙරලලා ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න බෑ. ලෝකෙ මොන කෙලවරක හිටියත් අවුරුදු 10කින් 15කින් අපි ලංකාවට ආවත් ඒ අපේකම ඒ දැනෙන හැඟීම ඒක නැති වෙන්නේ නැහැ. Because home is a feeling. When you come back, you know you're home. And that's the feeling. මං කොහොමත් ලංකාවට එන්න කලින්ම ප්ලෑන් කරන් හිටියේ අම්මයි පොන්සිත් එක්ක ට්‍රිප් එකක් යන්න. අපි තුන්දෙනා. And it was a very good one. හොඳ quality time එකක් මට යාළුවත් එක්ක ගත කරන්න පුළුවන් වුණා. මං ගියේ හරිම පොඩි කාලයකට දවස් 17කට. ඒ 17 එහා පැත්ත හැරිලා මෙහා පැත්ත බලනකොට ගිහිල්ලා ඉවරයි. නමුත් ඒ ටිකේ පුළුවන් විදිහට උපරිමයම යාළුවත් එක්ක ගත කරා. ඉතින් හරි සතුටුයි. පොඩි කාලෙකින් ලංකාවට ගියේ. ඒ අවුරුදු දෙක හින කාලයක් වගේ. It was a very good one. අපේ අම්මා මං යන්න සතියක් තියලම හිත ඇඬුවා. And it's all coming to an end. දුකයි. නමුත් යන්න හම්බෙච්ච එක ඒක අත කරන්න ලැබිච්ච කාලය සීමිත වුණත් ඒ කාලය යාළුවත් එක්ක ඉන්න පුළුවන් වෙච්ච එක ගැන ලොකු fulfill feeling එකක් තියෙනවා. ඉතින් ඒක තමයි වටින්නේ. එහෙනම් තව vlog එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලා මේ vlog එක enjoy කරා නම් subscribe කරන්න. එහෙනම් bye. ඔයාලා මේ background එක කාගේද කියලා බලනවා නම් මට කිසිම අදාළත්වයක් නෑ මේ background එක සම්බන්ධයෙන්. ඒක මගේ husband ගේ space එක. කැමරාව ඉස්සරහ කතා කරන්න හරිම nervous. Hi everyone. Welcome to my channel. Anjali again. It's Anjali again. ඒ කියන්නේ ඕන නැහැ Anjali කියලා විතරක් කියන්න. It's Anjali. එම් කියන්නේ එක්කෝ ඉවසගෙන ඉන්න. මට ඒක comfortable වත් එක වෙනකන් වැඩ තියෙනවා මට.
එන්න ඉක්මනට. ඔයාට ඕන ටයිම් එකට මට කරන්න බෑ because I'm uncomfortable. ආයනවනේ වෙලා යනවා. Do respect when I say that. No, uncomfortable, I'm uncomfortable. I'm trying to come out of it. So help me, have patience, or I'll do it tomorrow. ඔක්කොම යාගේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් සහ යාගේ ගේම්ස් තමයි තියෙන්නේ. මෙතන ලස්සන නිසා මම මෙතන මගේ වීඩියෝ එක කරා.